මම මුලින්ම හිතාගෙන හිටියේ කියන්නේ A levels වලට එද්දිම හිතාගෙන හිටියේ බයෝකන්ඩල මයින්ඩ් ෆිසික්ස් කරගන්න බෑ කියලා. ඒක නිසා මම ඇග්‍රි කරන්න තමයි හිතන් හිටියේ. වෙන ක්ලාසස් වලට ගිහුව මගේ යාළුවන්ගෙන් අහුවාම එයාලා කියන්නේ සර් ලෙද්දි 8:08මාර වෙනවා කියලා. මේකේ සර් 6:00මාර වෙද්දි ඇවිල්ලා ඉන්නවා. සැප් එක කොච්චර වැදගත්ද කියනවා නම් මට අන්තිමට A level paper එක ලියද්දි දැනුනේ සැප් එකක් වගේ. ෆොන්ට් එක ඊට පස්සේ අර තියෙන ඩයග්‍රෑම්ස් වල ස්ටයිල් එක හැම එකම සැප් එක වගේමයි. මට ඉතින් හරි පහසුවක් දැනුනේ A level exam එක කරගන්න. ටර්ම් ටෙස්ට් එක ලියන්න, ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද මේ අන්තිමට A level exam එක ලියන්න වෙන්නේ ඔය වගේම ක්ලාස් රූම් එකක ඔය වගේම යාළුවෝ කට්ටියක් හෝ යුනිෆෝම් ඇඳගත්ත අඳුරන කට්ටියක් එක්ක තමයි. මේ පුතා බුද්ධිදාසිත් කොළඹ රාජකීය විද්‍යාලයේ A level වලදී පශයි එකේ ඒ තුනක සාමාර්ථයක් ගන්නවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජීවිද්‍යාංශයෙන් 15 වෙලා ලංකාවෙම 66 වෙලා මෙඩිසින් යන්න හදා ගන්නවා. ඉතින් මේ පුතත් පළවෙනි දවසේ ඉඳලා මම හිතන්නේ පන්ති ආවා. මේ පුතාට මම හිතන්නේ පන්ති මිස් කරගත්තේ නැහැ නේද? නෑ. පේපර් ක්ලාස් එකේ වැඩිම ලකුණු කීයද තියලා තියෙන්නේ? 94ක් තියලා තියෙනවා. අඩුම කීයද තියලා තියෙන්නේ? 51ක් තිබිලා තියෙනවා. අඩුම. මෙඩල්ස් දෙනකොට මොකක්ද හම්බුනේ? බ්‍රොන්ස් මෙඩලක් හම්බුනේ. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකේ ඇවරේජ් කීයද තිබුණේ? 69. ගෝල්ඩ් මෙඩල් එකක් ගන්නත් බැරි වුණා. ඇත්තටම 60යි 70 අතර ඇවරේජ් තිබුණ ඔක්කොම වගේ 21ක තියෙනවා. ඒ සැප් එක්සෑම්ස් වල සාන 60 70 ඇවරේජ් එක කොළඹ 15 වෙලා ලංකාවේ 66 වෙන්න හොඳ ඒ තුනක් තියෙන්න ඕන. ෆිසික්ස් සාමාන්‍ය 90 ගානක්වත් තියෙන්න ඕනේ. මම මුලින්ම හිතාගෙන හිටියේ කියන්නේ A levels වලට එද්දිම හිතාගෙන හිටියේ බයෝකන්ඩල මයින්ඩ් ෆිසික්ස් කරගන්න බෑ කියලා. ඒක නිසා මම ඇග්‍රි කරන්න තමයි හිතන් හිටියේ. ඇග්‍රි මම අරක සබ්ජෙක්ට් එකක් කියනවා නෙවෙයි. නමුත් මං ඊට පස්සේ සර්ගේ ෆිසික්ස් ක්ලාස් එකට ඇවිත් බැලුවා. කට්ටිය කිව්වා සර් ගාවටත් පොඩ්ඩක් ගිහින් බලන්න. එකපාරට ඇග්‍රි වලට යන්න එපා කියලා. ඇවිල්ලා බැලුවායින් පස්සේ මට ලොකු වෙනසක් තේරුණා ක්ලාස් එකේ. ඒ කියන්නේ දැන් උදේම සර්ත් එනවා දැන්. වෙන ක්ලාසස් වලට ගිහුව මගේ යාළුවන්ගෙන් අහුවාම එයාලා කියන්නේ සර් ලෙද්දි 8:08මාර වෙනවා කියලා. මේකේ සර් 6:00මාර වෙද්දි ඇවිල්ලා ඉන්නවා. සර්ත් එක්ක ඕන දෙයක් කතා කරගන්න පුළුවන්. ක්ලාස් එකේ දැක්ක වැදගත්ම දෙයක් තමයි RAM එක. මම හැමදාම ක්ලාස් ආවා, උදෙන්ම ආවා. උදෙන්ම වෙල්ලා මම RAM එක කළා. ඊට පස්සේ සර් එක ඩිස්කස් කරද්දී හොඳට අහන් හිටියා. ගෙදර ගිහිල්ලා මම රෝස සර්ගේ විවරණ බලලා ඒක විවරණය කළා අරගෙන ආවා. සර්ගේ නෝට් එකත් හරිම පිළිවෙලයි. ඒක මාර ඕගනයිස්ඩ්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි පාස් පේපර්ස් කරන එක. දැන් අර කට්ටිය බලන් ඉන්නවා සිලබස් ඉවර වෙලා පාස් පේපර්ස් කරන්න. එහෙම හිතන් ඉන්න එපා. කොටස ඉවර කරායින් පස්සේ ඒ කෑල්ලෙන් තියෙන මේ පාස් පේපර්ස් SAS MCQs ඒ ඔක්කොම කරලා දාන්න. ඒව එකක්වත් ඉතුරු කරන්න එපා. මොකද මේ පාස් පේපර්ස් පුළුවන් තරම් කරන්න ඕනේ. ඊට අමතරව සැප් එක ගොඩාක් වැදගත් වුණා. සැප් එක කොච්චර වැදගත්ද කියනවා නම් මට අන්තිමට A level paper එක ලියද්දි දැනුනේ සැප් එකක් වගේ. ෆොන්ට් එක ඊට පස්සේ අර තියෙන ඩයග්‍රෑම්ස් වල ස්ටයිල් එක හැම එකම සැප් එක වගේමයි. මට ඉතින් හරි පහසුවක් දැනුනේ A level exam එක කරගන්න. සර් පස්සේ ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල්ස් පටන් ගත්තාම කියයි PVG book එකක් හදන්න කියලා. මම ඒකත් හරියටම හැදුවා. අර ඉස්කෝලේත් මම මුල් අවුරුද්දේ ගියා. ප්‍රැක්ටිකල්ස් ටික එහෙම කරගත්තා. ටර්ම් ටෙස්ට් ඔක්කොම ලිව්වා. ඒ කියන්නේ ටර්ම් ටෙස්ට් වල මහා ලොකු ලකුණු ආවේ නැහැ. ටර්ම් ටෙස්ට් එක ලියන්න, ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද මේ අන්තිමට A level exam එක ලියන්න වෙන්නේ ඔය වගේම ක්ලාස් රූම් එකක ඔය වගේම යාළුවෝ කට්ටියක් හෝ යුනිෆෝම් ඇඳගත්ත අඳුරන කට්ටියක් එක්ක තමයි. ඒක නිසා ටර්ම් ටෙස්ට් නොලිය ඉන්න එපා. සැප් එකත් නොලිය ඉන්න එපා. සැප් එක පටන් ගත්තයින් පස්සේ සැප් එක ලියන්න අනිවාර්යයි. ඒ වගේම ප්‍රයොරිටි සර්කල්ස් ගොඩක් වැදගත් වුණා. මේ රිසල්ට් එක ගන්න උදව් කළාටත් සර් ගොඩක් ස්තුතියි. ටර්ම් ටෙස්ට් වල වැඩිම තිබිලා තියෙන්නේ කීයද? අඩුම තිබිලා තියෙන්නේ කීයද? 60 ගානක් තමයි වැඩිම තිබ්බේ. අඩුම නම් 49ක් වගේ තිබිලා තියෙනවා. බයෝ වල නම් 70 ගණන් සාමාන්‍යයෙන් එනවා. කෙමිස්ට්‍රි වල 50 ගණන් තමයි දිගටම. මම කියන්නේ ටර්ම් ටෙස්ට් වල A level වල එහෙමයි. හරිද? ඊට පස්සේ මම අඩුන ගා මොකද කරන්නේ? ළමයි බය වෙලා පන්ති පුරවගෙන දඟලගෙන හරිද? අහගන්නම යනවා. එතනින් තමයි එක කෙලවෙන පොට. මොපි හිතනවනේ. මදි එහෙම කෝදෑම්ක එකක් ගන්න බෑනේ මේ. වෙනවද? දෙකින්දා ටර්ම් ටෙස්ට් එක විදියයි. උල පුතාලා මේ කියන රිසර්ච් වලින් ඕගොල්ලෝ යමක් ගන්න. මේක තමයි අද ලොකුම පාඩම.